Hi guys, ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම හොඳින් නැද්ද කියලා. ඉතින් අද තියෙනවා පැකේජ් එකක් හදන්න මට යවන්න නෙවෙයි. ඒ කස්ටමර් එනවකෝ ළඟ නිසා අරන් යන්න මට ඒක හදලා දෙන්න කිව්වා. ඉතින් ඒක හදන්න ඕනේ. අද දවසේ මොකද වෙන්නේ කියලා බලමු. තව වැඩ ටිකක් තියෙනවා. හරි ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. හරි ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. හරි ඉතින් මේක හදන්න ඕනේ. හදන්න කලින් මට හිතුණා ඔයාලට පොඩි දෙයක් කියන්න කියලා. ඉතින් මං කෝස් එකක් කරා. ඉතින් ඒකේ සහතිකය ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඉස්සරහට මම හිතන් ඉන්නවා ඒකේ වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි බලමු ලස්සන වැඩක් කරනවා. ඒක ඉස්සරහට අරන් එන්නම්. හරි ඉතින් මම මේ සහතිකේ බලන්නම් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මට මාර සතුටුයි මම මේ කෙනකම් බලාගෙන හිටියා. මොකද මට මේක ඕනේ ඒ දේ කරන්න නම්. ඉතින් මම ඒකත් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හරි බලමු ඉස්සරහට. හරි ඉතින් මම අපි අපේ වැඩ ටික කරමු. මම ඔයාලට මේ සහතිකෙත් පෙන්නන්නම්. හරි ඉතින් මම එකත් හදලා ඉවරයි. ඒට අමතරව මෙන්න මේ රොකට් එක ඕනි කිව්වා යාට. ඉතින් මේ රොකට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි එයාගේ ඩෙකරේෂන් එක. හරි ඉතින් එහෙම තමයි ඒක රෙඩි කරේ. දැන් ඉතින් කස්ටමර් ආවහම මේක දෙන්න ඕනේ. අපි බලමු කොහොමද තව මගේ වැඩ ටිකක් තියෙන මේ ටික කරගන්නේ කියලා. තව දෙයක් මට කියන්න ඕනේ ඔයගොල්ලොන්ට. ඇත්තටම මට මාඩ සතුටුයි. මොකද මගේ channel එකට දවස් ගානේ channel එකට එකතු වෙනවා. ඉතින් ඔයාලා මාව subscribe කරනවට ඇත්තටම thank you so much. ඉතින් මගේ වීඩියෝ බලනවට ඔයාලා මාව subscribe කරනවට හැමෝටම thank you so much. ඉතින් මේ ඕක තමයි මට කියන්න ඕනේ. ඉතින් මට හරි සතුටුයි ඒක දැක්කම දවස් ගානේ තව එකතු වෙනවා මගේ වීඩියෝස් බලනවා. ඉතින් මේ හැමෝටම thank you so much. මොනවාදත් ඩෙකෝ එකකට යන්න තියෙනවා. හරි ඉතින් ඒකට රෙඩි වෙන්න ඕනේ. ඩෙකෝ එක තියෙන්නේ මහරගම මේ ළඟ තියෙන්නේ අපිට. ඉතින් ඒකට යන්න ඕනේ. දැන් යන්න හදන්නේ. අපි බලමු කොහොමද ඩෙකෝ එක කරන්නේ කියලා. හරි ඉතින් ගියා. ඔන්න ඕකත් හදාගෙන කාලා ඉතින් ගියා යන ගමන් අච්චාරු එකකුත් ගත්තා. මගදී තිබිලා ආස හිතුනේ ඒ නිසා ගත්තා. ඉතින් එයා කස්ටමර් අපිට ඩෙකරේෂන් එක කරන්න දුන්න ලොකේෂන් එක මහරගම. ආයෙ යා කෝල් කරලා කිව්වා ලොකේෂන් එක මාරු වුණා. ඔයාලා කොළඹ වලට එන්න ඕනි කියලා. ඉතින් අපි ආයෙ එහෙට ගියා. ගිහිල්ලා ඉතින් ඔන්න කොහොම හරි කරලා ඩෙකෝ එක කරා. අන්තිමට ලස්සනට අපි ඩෙකරේෂන් එක කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස මම ගත කරේ. ඉතින් මගේ වීඩියෝස් බලන මාව subscribe කරන හැමෝටම thank you so much. ඉතින් තවත් අලුත් ලස්සන vlog එකකින් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye.